අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඇදුම රෝගය. වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් හැදෙන රෝගයක්. ඒ වගේම සමහර අයට නිතර මේ ඇදුම රෝගය ඇති වෙනවා. ඇතමුන්ට කලාතුරකින් ඇති වෙනවා. ඉතින් මේ ඇදුම රෝගයට බලපාන හේතු මොනවද? ඒවා අපි අඩු කරගන්නේ කොහොමද? සහ මේට ගත යුතු ප්‍රතිකාර මොනවද කියලා අද මම කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී ඉන්න. විවිධ හේතුන් නිසා ජානමය හේතුන් වෙන්න පුළුවන්, පාරිසරික හේතුන් වෙන්න පුළුවන්. මේ නිසා අපේ ශ්වසන පද්ධතිය ප්‍රදාහයට ලක් වෙනවා. මොකද්ද මේ ප්‍රදාහයට ලක් වෙනවා කියන්නේ? අපේ ශ්වසන පද්ධතියේ තියෙන ශ්වාසනාල, අනුශ්වාසනාලිකා ආසාත්මිකතාවයකට පත් වෙනවා. මේක නිසා මේ නාල ඉදිමෙනවා. ශ්ලේෂ්මල ස්‍රාවය වෙනවා. මේක නිසා අපට හුස්ම ගැනීමේදී හුස්ම අපේ පෙනහළු තුළට ගන්න තියෙන මාර්ගය අවහිර වෙනවා. මාර්ගය ගොඩක් පටු වෙනවා. ඒක නිසා අපට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. පපුව තද වෙනවා වගේ දැනෙනවා. ඒ වගේම හුස්ම ගන්න වාර ගාන සාමාන්‍ය හුස්ම ගන්න වාර ගානට වඩා වැඩි වීමක් අපිට පෙන්눔 කරනවා. ඒත් එක්කම අපි හුස්මගෙන හුස්ම පිට කරනකොට විසිල් සද්දයක් ඇහෙනවා. ඒකට තමයි අපි වීසින් කියලා කියන්නේ. ඒත් එක්කම කැස්ස, වියලි කැස්සක් වෙන්න පුළුවන්, සෙමත් එක්ක කැස්සක් වෙන්න පුළුවන්. කැස්ස ඇති වෙනවා නිතරම. මේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට දවල් කාලයට සාපේක්ෂව රාත්‍රී කාලයේ සහ උදේවරුවේ වැඩිවීමක් අපිට දකින්නට පුළුවන්. ඉතින් මේ වගේ අපේ පපුව ආශ්‍රිතව ඇතිවන මේ රෝග ලක්ෂණ වලට බලපාන හේතු මොනවද කියලා අපි බලමු. හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ජානමය බලපෑම. ඔයාලගේ පරම්පරාවෙන් මේ හතිය කියන රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාරිසරික හේතුන් නිසාත් ඇති වෙන්න පුළුවන්. මෙහිදී පාරිසරික හේතු කිව්වහම හේතු ගණනාවක් තියෙනවා. එක එක පුද්ගලයන්ට මේවා එක එක විදිහට තමයි බලපාන්නේ. මෙහිදී පාරිසරික හේතු ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම හවුස් ඩස්ට් එක හතිය හැදෙන්න බලපානවා. හවුස් ඩස්ට් එක කියන්නේ අපේ ගෙදර තැන් තැන්වල තියෙන දූවිලි. වැඩිපුරම මේ දූවිල්ලේ අන්තර්ගත වෙනවා මයිටාවන් කියන ශුද්‍රජීවී විශේෂය. අපේ ඇහැට පේන්නේ නැහැ. ගොඩක්ම මයිටාව ජීවත් වෙනවා අපි නිදාගන්න කොට්ටේ. ඒක නිසා අපේ කොට්ට උර ඇඳ ඇතිරිලි සතියකට වරක්වත් හොඳට හොදලා තද අවුවේ වේලා ගන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ අපි භාවිතා කරන කොට්ටය ස්වභාවික පුළුන්. කොට්ට පුළුන් වෙන්න පුළුවන්, කපු පුළුන් වෙන්න පුළුවන්. මේ ස්වභාවික පුළුන් භාවිතා කරලා හදන කොට්ටවල මයිටාවන්ට ජීවත් වීමට හොඳ පරිසරයක්. ඒගොල්ලෝ වැඩි වශයෙන් මේ කොට්ටවල ජීවත් වෙනවා. ඒක නිසා දැන් කියන්නේ මේ ස්වභාවික කොට්ට වෙනුවට අපිට ගන්න පුළුවන් සුපර් මාකට් වලින් කෘත්‍රිම කොට්ට. ඒ කෘත්‍රිම කොට්ටවල මේ මයිටාවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා ඔබේ නිවසේ කවුරු හරි හතිය රෝගයෙන් පෙළෙනවා නම් ඔබේ නිවසේ තියෙන ස්වභාවික කොට්ට වෙනුවට කෘත්‍රිම කොට්ට භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනි. ඒ වගේම තමයි අපේ පොඩි බබාලට අපි සෙල්ලම් කරන්න දෙනවා ටෙඩි බෙයාලා. මේ ටෙඩි බෙයාලගෙත් බූල් ඇතුලේ තියෙන ඩස්ට් එකේ මේ මයිටාව ජීවත් වෙනවා. ඒක නිසා මේ ටෙඩි බෙයාලා ගෙදර තියෙනවා නම් ඔයාලා ඒ සතියකට සැරයක්වත් හොදින් හොදලා තද අවුවේ වේලලා භාවිතා කරන්න පුරුදු වෙන්න. නැත්නම් ටෙඩි බෙයාලා අයින් කරන්න පුළුවන් නම් ගෙදරින් ඒක වඩාත්ම සුදුසුයි. ඒත් එක්කම සුරතලයට ඇති කරන සතුන් ගේ ඇතුලේ තියා ගැනීමත් මේ ඇදුම රෝගයට සුදුසු නැහැ. විශේෂයෙන්ම සුරතල් සතුන් අපේ ඇඳවල් වල ඉන්නවා, අපේ සෝෆා වල ඉන්නවා. ඒක නිසා මේ හතිය රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ රෝගය උත්සන්න වීමට මේක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි දුම මේ ඇදුම රෝගයට විශාල වශයෙන් බලපානවා. ඔබ දුම් පානය කරන අයෙක් නම් එයින් වැළකී ඉන්න. එහෙම නැත්නම් ඔබ ඇදුම රෝගයෙන් පෙළෙනවා නම් දුම් පානය කරන පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ඉන්න. දර ලිප් භාවිතා කරන ගෙවල් වල දර වලින් පිටවන දුම් ඔබට ආස්වාස වීමට සලස්වන්න එපා. ඒත් එක්කම ගෙවල් වල භාවිතා කරන මාදුරු දඟර, ඒ වගේම හඳුන් කූරු වර්ග මේවයින් නිකුත් වන දුම නිසාත් ඔබේ රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන්ගේ දෙමාපියෝ මේ දරුවන්ගේ පපුවේ මහන්සිය වැඩි වෙනවා කියලා ඒගොල්ලන්ට කායික ක්‍රියාකාරකම් වල යෙදෙන්න දෙන්නේ නැහැ.
එහෙම කරන්න එපා. ඒ දරුවන්ට හොඳින් කායික ක්‍රියාකාරකම් වල යෙදෙන්න දෙන්න. හොඳින් ඒ ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න. ඒ වගේම පිහිනුම් වගේ ක්‍රියාවන් නිසා දරුවන්ගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. මං කලින් සඳහන් කරපු ලක්ෂණ ඔයාලට තියෙනවා නම් ඔබට ඇදුම රෝගය තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කර බලාගන්න සසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න. එතකොට වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරලා බලලා ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා ඔබේ වයස අනුව ඔබට දෙන්න ඕන ප්‍රතිකාර ක්‍රම ගැන ඔබව දැනුවත් කරනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ හතිය රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට වෛද්‍යවරු නිර්දේශ කරනවා වැඩි වශයෙන්ම ඉන්හේලර්. ඇත්තටම මේ ඉන්හේලර්ස් භාවිතා කරන්න ඔයාලා කොහෙත්ම බිය වෙන්න ඕනේ නැහැ. මේක ඉතාමත්ම ප්‍රතිඵල සහිත දෙයක්. ඉන්හේලර්ස් නිසා ඒ අවශ්‍ය බෙහෙත් ඔයාලගේ ශ්වාසනාල අනුශ්වාසනාලිකාවලට ඍජුවම යනවා. ඒක නිසා ඔබේ රෝගය ඉක්මනින්ම සුව අතට පත් වෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ ඉක්මනින්ම අඩු වෙනවා. ඔබ හිතන්නකෝ ඔබ පෙත්තක් විව්වොත් මේ රෝගයට ඒ පෙත්ත අපේ ආමාශයට ගිහිලා ආමාශයේ දිය වෙලා රුධිරයට උරාගෙන රුධිරේ හරහා තමයි අපේ ශ්වාසනාලවලට එන්නේ. එතකොට ඒක තවත් අවයව හරහා එන්නේ. ඒක නිසා අනිකුත් අවයව වලටත් මේ නිසා අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේ ඇදුම රෝගය සඳහා ඉන්හේලර්ස් භාවිතා කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ ඉන්හේලර්ස් භාවිතා කිරීම නිසා අතුරු ආබාධ ඇති වෙන්නෙම නැහැ. ඔයාලට මේ ඉන්හේලර්ස් භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා ඉන්හේලර් භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔයාලට ඒක බලලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ නොදන්න මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් කියලා දැනෙනවා නම් ෂෙයා කරන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම නිරෝගී දිවියක්.